අදත් මගේ ජීවිතේ තවත් එක ලස්සන දවසක්. ඉතින් අද හවස්වරුවේ මට හිතුණා වෙනස්ම විදිහකට මාළු කරි එකක් හදාගන්න විදිහ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඔයාලත් පොඩි මාළු කන්නේ බැදලා විතරද? දන්නවද පොඩි මාළුත් සැමන් වගේම රසට හදාගන්න පුළුවන් කියලා? එහෙමනම් ඉතින් වීඩියෝ එක අවසාන වෙනකල්ම බලන්නකෝ. ඔයාලත් තවම මගේ channel එක subscribe කරලා නැත්නම් ඒකත් subscribe කරගෙනම notification button එකත් on කරලා තියාගන්න. එතකොට මම මේ දාන අලුත් recipes, තව මම දාන ලස්සන videos හැමදේම ඔයාලට බලා ගන්න පුළුවන්. මං අද මේ අරන් තියෙන්නේ සාලයෝ මාළු. මේ පැත්තේ නම් ඉතින් මේවට කරලව් කියලාත් කියනවා. මුලින්ම මාළුවා මේ විදිහට හොඳට සුද්ධ කරලා පෙන්දයි ඔළුවයි මේ විදිහට ඉවත් කරලා හොඳට දෙතුන් වතාවක් සෝදලා ගන්න ඕන. ඊළඟට අපි මේකට ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු, කහ කුඩු ටිකක් දාලා මේ විදිහට දෙහි ගෙඩියක යුෂ ටිකකුත් හොඳට දාලා කලවම් කරගෙන ඊට පස්සේ ඒක හොඳට සීසන් වෙන්න පැත්තකින් විනාඩි 10ක් විතර තියලා තියන්න ඕනේ. ඊළඟට අපිට බීලුණු, තක්කාලි ගෙඩියක්, සුදු ලුණු ටිකක්, අමු මිරිස්, රම්පේ කරපිංචා, සුද්ධ කරගත්ත ඉඟුරු කෑල්ලක් තමයි ඕන වෙන්නේ. දැන් මේ බීලුණු ටික මේ විදිහට පොඩියට ලියා ගන්න ඕනේ. මම නම් මෙතන බීලුණු ගෙඩි දෙකක්ම අරන් තියනවා. ඉතින් මේ විදිහට බීලුණු ටිකක් වැඩිපුර මේකට දාගන්න ඕන. ඒ වගේම අවුමිරිස් ටිකත් මේ විදිහට දික් අතර කපා ගන්න ඕන. තක්කාලි ගෙඩියත් මේ වගේ පොඩියට කපා ගත්තා. දැන් සුදු ලුණු ටිකත් මේ වගේ පෙති පෙති කපා ගන්න ඕන. ඊළඟට සුද්ධ කරගත් ඉඟුරු කෑල්ලත් මේ විදිහට පොඩ්ඩක් තලලා තියාගෙන රම්පේ කරපිංචා ටිකත් මේ විදිහට වෙනම තියා ගන්න ඕන. ඔන්න උවමනා දේවල් ටිකත් ලෑස්ති. ඉතින් මෙන්න මේ වෙලාවේ අපි අර කලින් සීසන් වෙන්න තියපු මාළු ටිකත් දැන් සූදානම්. කුරුඳු කෑල්ලක්, කරාඹු නැටි ටිකක්, උළුහාල් අබ මේ ටිකත් ලෑස්ති කරගන්න ඕනේ ටෙම්පරාදුව සඳහා. ඊළඟට ඉතින් තෙල් භාජනයක් ලිපේ තියලා තෙල් ටික පැහෙනකොට මේ විදිහට සුදු ලුණු, රම්පේ කරපිංචා, අමු මිරිස් මේ ටික දාලා හොඳට මේ විදිහට කලවම් කරගන්න ඕනේ. මේ වෙලාවේදී අපි අර කලින් ලෑස්ති කරගත්ත අබ උළුහාල් ටිකත් මේ වගේ ටෙම්පරාදුවටම දාගන්න. මේ ටික මෙහෙම ටෙම්පරාදු වේගෙන එනකොට අපි වළඳේ පැත්තකට මේ වගේ හැන්දකින් අර ටෙම්පරාදුව සේරම මෙහෙම පැත්තකට වෙන් කරලා අපි අර සීසන් වෙන්න තියාගත්ත මාළු කෑලි ටික වෙන වෙනම අරගෙන මේ තාච්චියේ ඉතිරි වෙලා තියෙන තෙල් ටික උඩින් හොඳට පිළිවෙලට පරිස්සමට අතුර ගන්න ඕන.
දැන් මේ මාළු කෑලි ටික උඩින් අර තෙම්පරාදුවත් හොඳට දාගෙන ඊට පස්සේ අපි අර කපලා අයින් කරගත්ත ලුණු ටික සේරම මේ මාළු කෑලි ටික වැහෙන්නම උඩින් දාගන්න ඕනේ. ඊළඟට මේකට මේ විදිහට මිරිස් කුඩු හෝ කෑලි මිරිස් හෝ කැමති දෙයක් උඩින් මේ විදිහට දාගන්න පුළුවන්. හැබැයි ඉතින් මේකට 3-5 නම් පාවිච්චි කරන්න යන්න එපා. මොකද අපි මේක ගොඩක් වතුර දාලා තඹ ගන්නේ නැති නිසා 3-5 දැම්මොත් ඒ 3-5 රස වෙනම එන්න බලනවා. ඒ නිසා මෙන්න මේ විදිහට මිරිස් කුඩු විතරක් දාලා මේ මාළු කෑලි ටික ගොඩක් හැඳි ගන්න නැතුව පරිස්සමට මේ විදිහට අනිත් පැත්ත පෙරලා ගන්න ඕනේ. මෙතෙන්දි සැලකිලිමත්ම විය යුතු දේ තමයි මාළු එක නිතරම හැඳි ගන්න යන්න එපා. එහෙම වුණොත් මේ ටික සේරම කුඩු වෙලා යන්න බලනවා. මෙන්න මේ වෙලාවේදී තමයි අපි අර කපාගත්ත තක්කාලි ටික මේකට එකතු කරන්නේ. ඊළඟට ඉතින් මේක විනාඩි 10ක් විතර අඩුම ගින්දරේ හොඳින් වහලා තියලා ඊට පස්සේ මේ විදිහට මාළු ටික නැවත සැරයක් පරිස්සමෙන් අනිත් පැත්ත හරව ගන්න ඕන. මේක හදද්දි ඉතින් හොඳට මතක තියාගන්න ඕන දේ තමයි මේක නිතර හැඳි ගන්න යන්න එපා. ඒ වගේම ලිප උඩරිම අඩු මට්ටමේ තමයි ගින්දර තියාගන්න ඕන. ඉතින් කලින් වගේම තව විනාඩි 10ක් විතර මේක හොඳට තැම්බෙන්න වහලා තියලා ඊළඟට ඇරලා මේ විදිහට බලද්දී ඔයාලට පෙනේවි සාලයෝ කරි එක හරියටම සැමන් ටෙම්පරාදුවක් විදිහටම තියෙනවා. ඉතින් මේක හරියටම සැමන් ටෙම්පරාදුවේ සුවඳම තමයි එන්නේ. ඔන්න දැන් ඉතින් මගේ මාළු ටෙම්පරාදුව නම් හදලා ඉවරයි. මම මේකත් එක්ක කන්න තව පරිප්පු ටිකකුයි පිපිඤ්ඤයි තක්කාලි දාලා සලාදෙකුත් හදාගත්තා. දැන් ඉතින් මගේ වැඩත් ඔක්කොම ඉවර කරගෙන හබි එනකම් මග බලන් ඉන්න තමයි මට තියෙන්නේ. ඉතින් මම මෙච්චර ආසාවෙන් හදන කෑම જાති මගේ හස්බන්ඩ් කාලා බලලා අද නම් හරිම රසයි කියන වචනේ තමයි මං අහන්න කැමතිම. ඉතින් අද මං එයා වෙනුවෙන් හදපු කෑම එක තමයි මේ. බලමු එයා දෙයකට කැමති වෙයිද කියලා. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝම පරිස්සමට ඉන්න.